සුන්දර කාන්තාවන්ගෙන් යුත් රටක් ලෙස ලොවපුරා ප්‍රසිද්ධියක් උසුලන ලැට්වියාවේ අද වන විට පවතින්නේ පුදුම සහගත තත්වයකි. විවාහ වීමට සිටින කාන්තාවන්ට නිවසේ වැඩ කටයුතු කර ගැනීම සඳහා සැමියන් කුලියට ගැනීමට සිදු ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. යුරෝපයේ පිහිටි මේ පුංචි රටේ කාන්තාවන්ට තම නිවෙස්වල නලකාර්මික, වඩු වැඩ, අලුත් වැඩියා කටයුතු සහ රූපවාහිනී සවික්‍රීම් වැනි පිරිමි වැඩ කර ගැනීමට වෙනත් විකල්පයක් නොමැති වීම නිසා පැයකට පිරිමින් බදවා ගැනීමට සිදුව ඇති බව පුවත්පත් වාර්තාවල සඳහන්. කාන්තාවන් යුරෝ කිහිපයක් ගෙවා මෙලෙස පිරිමින් කුලියට ගනී. විවිධ සේවා සපයන්නන් ඔස්සේ ඔවුන්ට දුරකථනයෙන් හෝ ඔන්ලයින් හරහා පැයකට සැමියෙක් කුලියට ගත හැකි අතර ඔවුන් පැයක් ඇතුළත පැමිණ අවශ්‍ය කාර්ය නිම කර පිටව යයි. යුරෝස්ටැට් සංඛ්‍යාලේඛන අනුව ලැට්වියාවේ දැනට සිටින පිරිමින්ට වඩා කාන්තාවන් 15.5කින් වැඩිය. මේ යුරෝපා සංගමේ සාමාන්‍ය ස්ත්‍රී පුරුෂ පරතරය මෙන් 3 ගුණයකින් වැඩි අගයකි. විශේෂයෙන්ම වයස අවුරුදු 65ට වැඩි අය අතර පිරිමින්ට වඩා දෙගුණයක් කාන්තාවන් සිටීමෙන් මෙම අර්බුදය තරම පෙනේ. විශේෂඥයන් පවසන්නේ මෙරට පිරිමින්ගේ ආයු අපේක්ෂාව අඩුවීමට ප්‍රධාන හේතුව ඔවුන්ගේ අයහපත් සෞඛ්‍ය පුරුදු සහ ජීවන රටා බවයි. පිරිමි ජනගහනයෙන් 30%ක් දුම්පානය කරන අතර කාන්තාවන් අතර එම අගය 10%ක් පමණි. එනම් පිරිමින් 3 ගුණයකින් පමණ දුම්පානයට වැඩි නැඹුරුවක් දක්වයි. අධික බර හෝ තරබාරු පිරිමින්ගේ ප්‍රතිශතය 62%ක් වන අතර කාන්තාවන් අතර එය 57%ක්කි. මෙම සංසිද්ධිය ලැට්වියාවට පමණක් සීමා නොවුවද 2022 වසරේදී තිදෙනෙකුගේ මවවැන් ලෝරා යොං තම සැමියා වන ජේම්ස්ව අමතර මුදල් සඳහා වෙනත් කාන්තාවන්ට කුලියට දීමෙන් අන්තර්ජාලය තුළ විශාල ප්‍රසිද්ධියක් ලබා ගත්තාය. 42 හැවිරිදි ජේම්ස් සාමාන්‍ය ගෙදරදොර වැඩ, පින්තාරු කිරීම, ටයිල් එල්ලීම සහ කාපට් එලීම ඇතුළු සියල්ල සිදු කරයි. ඔහු පැයකට පවුන් 280ක් පමණ අය කරන බව පැවසේ. ඔවුන්ගේ මේ ව්‍යාපාරය කෙතරම් ජනප්‍රිය වී ඇද්දයත් ජේම්ස්ගේ නොවැම්බර් මාසයේ දින දැනටමත් වින් වී අවසන් බව එරට මාධ්‍ය වාර්තා කරනවා. ලැට්වියාව වැනි කුඩා රටක සුන්දර කාන්තාවන්ට විවාහ වීමට පිරිමි හිඟවීමත්, ගෙදර දොර වැඩට සැමියන් කුලියට ගැනීමට සිදුවීමත් ඇත්තෙන්ම පුදුම සහගත පුවතක්. මෙවන් තොරතුරු දිනපතා දැනගන්න විශ්ම ටීවී YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.